Manino. Ay, mira. Nè. Mata ये गोल कर रहा मैं ऐसा तो मन करता है Koki siapa yang pernah ngeterang mau ke अभी आया Hi guys, welcome to our YouTube channel. ලැබුවව සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැණියෙන් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. අපේ බ්ලොග් එක බලද්දී අපි හැමෝටම ඉතින් අවුරුදු උදා වෙලා ඉවරයිනේ. ඒකයි ඔක්කොටම කලින් මම විශ් කරේ. හරි, ඔන්න අපි 13 වෙනිදා ඒ කියන්නේ පරණ අවුරුද්ද දවසේ ටවුන් එක ගමන් තමයි ඉන්නේ. පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. ඒකටත් එක්ක තමයි යන්නේ. ගෙදරත් තව පොඩි වැඩ වගේක් තියෙනවා. ඒ ටික ටවුන් ගිහින් ඇවිත් කරනවා. ඔන්න ඉතින් ටවුන් ගිහින් ඇවිත් ඉස්සරෝමගේ හස් කරලා හොදලා පිළිවෙලට ඔක්කොම හස් කරලා තමයි ඊළඟ වැඩේට ගියේ. ගේ හස් කරන අතරතුර බලන්නකො ඔබ චූටි පැටියා මොකද්ද කරන්නේ කියලා. එයාට පෑනක් කව් වෙලා හැම බිත්තියකම ලියනවා. ඔන්න ඉතින් මංගේ හස් කරලා ඒ වැඩ ටිකත් ඔක්කොම ඉවර කරලා චූටි පැටියාවත් දොයි කරලා කුස්සියට එන ටිකට අපේ මහත්තයා කොකිස් හදන්න පටන් ගත්තා. එයා බරටම වැඩ. ඒ අර සිස්ටම් එකක් එපා එපා නේ ඔය හරියට කොහොමද පෙන්නන්නේ අපි වෙන කැවිලි මොකුත්ම හැදුවේ නෑ. කොකිස් විතරයි හැදුවේ. මොකද ආයුබවත් එක්ක කරගන්න අමාරු නිසා. ඔන්න ඉතින් 14 ඒ කියන්නේ අලුත් අවුරුදු දවසේ පාන්දර නැගිටලා කිරි උතුරන්න කිරිත් හදලා තියාගත්තා. ලිපගිනි මොළවර නැගතට අපි ලිප පත්තු කරලා මෙන්න මේ විදිහට තමයි ආශිර්වාද ලබා ගත්තේ. බලන්නකො මේ උදේ පාන්දරම කිරි උතුරන්න මෙයත් නැගිටලානේ. එයාටත් මේක අලුත් එක්ස්පීරියන්ස් එකක්. එයත් ආසාවෙන් අපි දෙන්නත් එක්ක මේ කාලේ ගත කළා. එයත් ලිපට පිඹිනවා, දයියා යනවා කියලා කියනවා. එයත් මාරම සතුටින් හිටියේ. අපේ චූටි පැටියා රතින්න වලට හොඳටම බයයි ඒ සද්දෙට. ඉතින් එයා අප්පච්චි ළඟට දිව්වා සද්දෙට. ලොම්පත් වෙනවා අප්පච්චි ළඟට මූණ දුමේන අප්පච්චි මූණට ඒ ඇස්සේ බලන්නකො මෙයාගේ කෝලම් ටික. ඔන්න ඉතින් අපේ කිරිමුට්ටිය උතුරන්නයි ලෑස්ති. ආවඩ ආයිබෝ කියලා අලුත් අවුරුද්දේ කිරි ඉතිරෙන්නයි යන්නේ. Ko aku di clap kan? Ayo clap ko. Ayo.
අපේ චූටි පැටියා හොඳට බලාගෙන ඉන්නවා මේ මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් චූටි පැටියා ක්ලැප් කරනවා. පව්වනේ. කිරිතිරීමේ චාරිත්‍රයට පස්සේ තියෙන්නේ ඉතින් අපි හැමෝගෙම ආසම චාරිත්‍රනේ. ඉතින් මම මේකට ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. කිරිබත් හදලා ඒකේ මුල්ම කොටස බුදුරජාණන් වහන්සේට පූජා කරලා මල් පහන් තියලා තමයි මං ආහාර අනුභව චාරිත්‍රයට යන්න සූදානම් වුණේ. ආහාර අනුභව චාරිත්‍රයේ නම් වීඩියෝස් මුකුත්ම ගන්න බැරි වුණා. අපේ චූටි පැටියත් ඒ වෙලේ හොඳටම දොයියගෙන තමයි හිටියේ. ඒත් ඉතින් රචින්න සද්දෙට ආයෙම හැරුණා. හැරුණාට පස්සේ අප්පච්චි චූටි පැටියව එක්කගෙන කෑම මේසෙට එයාවත් අරන් ඇවිල්ලා එයාගේ අතින් පහනක් පත්තු කරලා තමයි අපි පටන් ගත්තේ. tukang sudah mana? Jadi දැල්ලවදී අතට අපේ මහත්තයාගේ විශ් කිස් එක. හරිත් ඔක්කොම ඉවර කරලා අපි අපේ බාප්පලා ගෙදර ගියා දවල් කෑමට. එහෙ එන්න කියලා තිබුණ නිසා බාප්පලා ගෙවල් වලට යද්දි අපේ බීච් එක අපිට සෙට් වෙනවා. ඉතින් අනිත් නෑදෑයෝ හැමෝම බීච් එකේ නාන්න ගිහින් තිබුණ නිසා අපි දෙන්නත් බීච් එකට ගියා. ටිකක් ඔළුව දාලා එන්නම් කියලා. බලන්නකෝ අවුරුදු කියලා නෑ බීච් එකේ සෙනඟ. ඔන්න අපේ අය බබාට බීච් එකේදී යාළුවෙකුත් හම්බුණා. එයා අපේ බබාට ගොඩක් කැමතිලු. එයා හරිම කියුට්. ගොඩ වෙලාවක් ඉඳලා අයිඩියා බලන් ඉඳලා තියෙන කියලා තමයි අපි එයා අපිට කිව්වේ. ඉතින් ආයෙත් එක්ක ෆොටෝස් එකක් ගන්න ආසාවක් තිබුණත් පේනවනේ අපේ අය බබා බය වෙලා අඬනවා. එයා අපේ පැටියට පොඩි ගිෆ්ට් එකක් දුන්නා. චූටි පැන්න පැටියෙක්. පේනවනේ අපේ පඬිතියට සිය කවුන්ට් කරන්නත් උගන්වනවා. ඔන්න ඉතින් හැමෝම නාලා ඉවර නිසා අපි බාප්පලා ගෙදරට ගියා. පේනවනේ හැමෝම සම්මුඛ සාකච්ඡාවක්. ඒ අතරමැද ෆොටෝ ෂූට් එකකුත් යනවා. කට්ටිය ඔක්කොම එකට එකතු වුණාම දැනෙන සතුට වචන වලින් කියන්න බෑ. කාලෙකට පස්සේ නියම එකතු වෙන්නේ නැහැ මම. එතකොට මාරම සතුටක් දැනෙනවා. ඔන්න ඉතින් අපි දවල්ට කන්න යන්නේ. මං ආසම කජු මාළුවක් තියෙනවා. අපේ චූටි පැටියට අයියලා අක්කලා ගොඩාක් සෙට් වුණා සෙල්ලම් කරන්න. එයාටත් ගොඩ දවසකින් මෙහෙම යාළුවෝ සෙට් වුණේ. ඒ නිසා ඉතින් හැමෝම එක සතුටින් එයා ඉන්නේ. Aki ya? බලන්නකො මේ පැංචික දඟකාරකම. අපේ ආයි බබාටත් හරියටම ගැලපෙන කෙනා තමයි සෙට් වෙලා තියෙන්නේ. ඔය දෙන්න වීඩියෝ කරන්නේ. ඔය දෙන්න. මම යාළුවෝ ෆොටෝ එකක් ගන්නද? ඔය දෙන්න මම ගන්නම් ඔය දෙන්නගේ.
Ko hinawen. එහෙම ලස්සනට. Ko නංගි? ඔන්න ඉතින් අපි කාලා බීලා සින්දු කියලා ඉවර වෙලා මේ ගෙදර යන්න හදන්නේ. ඔන්න ඉතින් අපේ අලුත් අවුරුදු දවස ගෙවුනේ මෙහෙමයි. ඔයාලගේ අලුත් දවස කොහොමද ගෙවුනේ කියලා මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉස්සරහට මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මතක ඇතිව අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම bye. Thanks for watching.